ඇහුවාම කියනවා ඩ්‍රයිවිං කියන ලොකු වැඩක් කියලා. හැබැයි ඩ්‍රයිවිං වල තියෙන්නේ වැඩ දෙකයි. ඔයාලා හැමෝම කියනවා ඩ්‍රයිවිං පුළුවන්. හැමෝටම ඩ්‍රයිවිං පුළුවන් කියලා කියන්නේ. මට වඩා වැඩක් නෑ ඩ්‍රයිවිං. හැබැයි එහෙනම් ඒ ඇක්සිඩන්ට් වෙන්නේ ඔයාලගේ වාහනේ කාණු වලට යන්නේ. ඔය ඩ්‍රයිවිං වල මොනතරම් වැඩෝ හිටියත් වැඩ දෙකක් කරගන්න බැරුව තමයි ඔය හැමදේම වෙන්නේ. ඩ්‍රයිවිං වල ඇහුවා කියන්නේ වැඩ ගොඩක් තියෙනවා කියලා. මොනවද ඩ්‍රයිවිං වල තියෙන වැඩ? ඇහුවාම කියනවා ඩ්‍රයිවිං කියන්නේ ලොකු වැඩක් කියලා. හැබැයි ඩ්‍රයිවිං වල තියෙන්නේ වැඩ දෙකයි. ඔය වැඩ දෙක කරගන්න බැරුව තමයි ඔය සියලු ඇක්සිඩන්ට් වෙන්නේ. ඔය සියලු ප්‍රශ්න ඇති වෙන්නේ. ඔය හැමදේම වෙන්නේ. මොනවද ඔය ඩ්‍රයිවිං වල තියෙන වැඩ දෙක? එකක් තමයි වාහනය දිශාව වෙනස් කරන එක. වාහනේ දිශාව වෙනස් කරන එකයි වාහනේ වේගය පාලනය කරන එකයි තමයි වාහනේ ඩ්‍රයිවිං වල තියෙන වැඩ දෙක. දිශාව හා වේගය හරියට පාලනය කරගන්න බැරුව තමයි ඔය ඇක්සිඩන්ට් සියල්ල වෙන්නේ. එහෙමනම් ඔබ රියදුරෙක් නම් වාහනේ දිශාව සහ වේගය හරියට පාලනය කරන්න ඔබ ඉගෙන ගන්න අවශ්‍යමයි. එය කරන්නේ කොහොමද? වාහනේ දිශාව සහ වේගය පාලනය කරන්න ඔබට තියෙන මොනවද උපකරණ? වාහනේ දිශාව වෙනස් කරන්න තියෙන එක උපකරණය. මොකද්ද? සුක්කාන. එහෙම නැත්නම් ස්ටියරින් වීල් එක. ස්ටියරින් වීල් එක හරියට පාලනය කරන්න එක. දෙවෙනි එක තමයි ඔබගේ වාහනේ වේගය පාලනය කරන්න. වේගය පාලනය කරන්න මොනවද තියෙන උපකරණ? අංක 1 ඇස්ලරේටර්. බොහෝ හිතන්නේ තිරිංග පද්ධතිය පමණයි වේගය පාලනය කරන්න තියෙන්නේ කියලා. නෑ. පළවෙනි එක ඇස්ලරේටර්. ඇස්ලරේටරේ පුළුවන් වාහනේ වේගය වැඩි කරන්න, වේගය අඩු කරන්න, ඒකාකාර වේගයෙන් වාහනය ධාවනය කරන්න කියන කාරණා තුනක් කරන්න පුළුවන් ඇස්ලරේටර් එක. තිරිංග පද්ධතියෙන් ඔබට පුළුවන් වාහනේ වේගය අඩු කරන්න සහ වාහනය තවත් වේගය පාලනය කිරීම සඳහා එක්සෝස් බ්‍රේක්, ඒ වගේ වාහනේ යම් උපකරණ කීපයක් තියෙනවා. මෙන්න මේ කියන දේවල් ඔබ වාහනය පාලනය කරන්න ඔබට අවශ්‍ය වෙනවා. එහෙමනම් ඔබට තියෙන්නේ වැඩ දෙකයි, වේගය සහ දිශාව පාලනය කරන්න. බොහෝ රියදුරන් හිතන්නේ වාහනේ වේගය පාලනය කිරීමේදී එකවර වේගය ත්වරණය කිරීම, එකවර වේගය අඩු කිරීම ඔහුගේ දක්ෂතාවයක් කියලා. නැහැ. වේගය පාලනය කිරීමේදී වාහනේ ඉන්න වෙනත් තැනැත්තෙකුට එය හඳුනා ගන්න බැරි තරමට සූක්ෂම විය යුතුයි. ඒ වගේම ස්ටියරින් වීල් එක එහෙම නැත්නම් සුක්කානම භාවිතා කළ යුතු වන්නේ අත්‍යවශ්‍යතාවයේ මත පමණයි. එවනම් සුක්කානම එකවර කැපීම වැරද්දා. වාහනය පරිස්සමෙන් පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ඔබට මේ වේගයේ දිශාව පාලනය කරන්නේ ඔබ ගන්නා තීරණය මත. ඔබ කොහොමද නිවැරදි තීරණයක් ගන්න? ඔබ කොහොමද නිවැරදි තීරණයක් ගෙන වාහනය පදවන්නේ කියන එක මම අද කතා කරා. වාහනයක් ධාවනය කිරීමේදී ඔබට මම කලින් කියලා තියෙනවා ඩ්‍රයිවර් කෙනෙකුට තියෙන වැඩ දෙකයි. ඔය වැඩ දෙක වැරදිලා තමයි ඇක්සිඩන්ට් එකක් වෙන්නේ. එහෙම නැත්නම් ඔය වැඩ දෙක වැරදිලා තමයි ඔය දක්ෂයි කියන රියදුරන්ට වරදින්නේ කියන එක මම පෙර කිව්වා. එහෙනම් ඔය වැඩ දෙක වරදින්න හේතුව මම අද කතා කරනවා. ඒ වරදින්නේ ඔබගේ තීරණයේ වරදීම නිසා. ඔබගේ තීරණයක් ගැනීමේදී ඔබ අනිවාර්යයෙන්ම නිවැරදි නිරීක්ෂණයකින් තොරව ඔබ ගන්නා තීරණය අනිවාර්යෙන් වරදිනවා. එහෙනම් ඔබ නිවැරදි නිරීක්ෂණයකින් තමයි නිවැරදි තීරණයකට යන්නේ. නිවැරදි නිරීක්ෂණයක් කරන්න නම් ඔබට අනිවාර්යයෙන්ම පෙර දැනුමක් තිබිය යුතුයි.